බුද්ධත්වය පසක් කරගත්ත සෑම බුදුරජාණන් වහන්සේ නමකටම ඇතිවෙන මැලි බවක් තමයි තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ලෝක සත්වයට දේශනා කරන එක. ඇයි ඒ මැලි බව? මහාකල්ප අසංඛ්‍ය 4ක්, මහාකල්ප අසංඛ්‍ය 8ක්, මහාකල්ප අසංඛ්‍ය 16ක්, ඊට අමතරව තව ලක්ෂයක් පාරමිතා පුරලා. ඒකේ මහාකල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක්. මහාකල්ප අසංඛ්‍ය 8කුත් ලක්ෂ එකක්. මහාකල්ප අසංඛ්‍ය 16කුත් ලක්ෂ එකක්. පාරමිතා පිරුවා ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන්. එතකොට මේ වෙහෙස කියලා කිව්වේ ඒ පාරමිතා පූර්ණේ කරපු නිසා ඇති වුණ වෙහෙසද? නෑ පින්නතුනි. එහෙම වෙහෙසක් නෑ. මැලිුනේ ඒ වෙහෙස නිසා නෙමෙයි. රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච මේ සත්වයන්ට මම අවබෝධ කරගත්ත මේ ගැඹුරු ධර්මය තේරෙනවද? වැටහෙනවද? ඔවුන්ට දේශනා කිරීම මා වෙහෙසට පත්වීමක් පමණක්මද? එහෙම හිතනවා. නමුත් පින්නතුනි, ක්ෂණයකින් නැවත ලෝක සත්වයාට දහම් දේශනා කරන්න තීරණය කරනවා. සහම්පති මහා බ්‍රහ්ම රාජය ඇවිල්ලා ආරාධනා කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා මේ ආරාධනාව නිසා නෙමෙයි ධර්මයේ දේශනා කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේට මේ මැලි බව ඇති වෙනකොට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කැළඹුණා කියලා සඳහන් කරනවා. අපි ඉවරයි සුගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ නැත්නම් අපි ඉවරයි කියලා කැළඹෙනවා කියලා සඳහන් කරනවා. එහෙම කැළඹිලා දුකට කනස්සල්ලටපත් වෙනවා. ඒ නිසා තමයි සාම්පති බ්‍රහ්ම රාජ්‍ය ආරාධනාවට එන්නේ. බ්‍රහ්ම රාජ්‍ය ආරාධනා කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහා බ්‍රහ්මය අමාදුර ඇරලයි තියෙන්නේ. සදහ ඇත්තු සදහැමුදත්තා.